Good morning. සිතුවේ ලස්සන දවසක් ඒත් සැමදා මහමග. සිතුවේ ලස්සන දවසක් ඒත් සැමදා මහමග. හින බලාපොරොත්තු තියන්නේ මේ ඩාලින් අපි වැඩට එහෙම එන්නේ. Definitely, yeah. ඉරහඳ අල්ලන්න උලා ගන්න බලාගෙන ඉන්නේ. අන්තිමට ඉතින් උලා කාලා තමයි යන්නේ. නිකන් හඳ නෙමෙයි සුපර් මූන් අල්ලන්න එන්නේ දැන් අපි. මුකුත් නැහැ සුපර්මෑන්වත් නැහැ. ඉතින් බජට් එක ගැන අද කතා කරන වෙනුවට පස්සේ මම පොඩි අදහසක් ගේනවා. Right, okay. කීය හරි දැන් අපි ඉතුරු කරගන්න. දැන් අපිට ප්ලෑන් කරන්න වෙනවා. මේ යන ක්‍රමේ දිහා බලපුවාම අපි අනිවාර්යෙන් ප්ලෑන් කරන්න ඕනේ. Okay. හරිද? එතකොට වියදම් පාලනය කරගන්නම් වෙනවා. Yes. වෙනදා ඔබත් සමහරට නිකන් සුද්ධ වගේ වියදම් කරපු වෙලාවල් ඇති. ඒ වගේ අවස්ථාවන් මගහරින්න වෙනවා. ඔබ දැනට මොනවා හරි ණය තියෙනවා නම් ඒව පියව ගන්න මොකක් හරි ක්‍රමයක් දාගන්න වෙනවා. ඒකට ඕන කරනවා විනය, ඩිසිප්ලින්. ඉතින් මට ඊ ලස්සන ආටිකල්ස් දෙක තුනක් හම්බුණා. ඒවයි තියෙන කරුණු 1 2 ඔක්කොම එකපාර ඔලුවට දාන්න මම මතක හිටින්නේ නැහනේ. 1 2 මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. Right, okay. මෙන්න මෙහෙම එකක් ඉස්සෙල්ලාම තිබුණා. මේක ඇත්තටම බජට් එකට දාලා නැහැ. හැමෝටම ඕනනේ දැන් මේ තමන්ගේ ළමයි හොඳ තැනකට යනවා බලන්න. තමන්ගේ ළමයි හොඳ තැනකට යනවා බලන්න ඕනි. හරිද? එතකොට මේ ඔබේ දරුවන් කවදා හරි හොඳ තැනකට යනවා බලන්න ඔබට ඕනේ නම් ඒ අයත් එක්ක ඔබ ගෙවන කාලය දෙගුණයකින් වැඩි කරලා ඒ අය වෙනුවෙන් ඔබ වියදම් කරන ප්‍රමාණය දෙගුණයකින් අඩු කරන්න. අඩුවෙන් වියදම් කරලා වැඩියෙන් ළමයි එක්ක ඉන්න. ඒකත් පොඩි බජට් අයිඩියා එකක් වගේ. ඔව් නේද? බජට් එකටත් හොඳයි වගේ. සමහර වෙලාවට අපි ඉල්ලන ඕනම දෙයක් ලෝකේ තියෙන ඕන දෙයක් අරන් දුන්නාම දැන් ඒක පුතාට මං අරන් දීලා තියෙන දැන් අපි දෙන්න අතර සම්බන්ධය දැන් ගොඩක් මේ වෙලා තියෙන එක. එහෙම වෙන්නේ නැහැ. ලස්සන කියමනක් ඒක. Yeah. දරුවොත් එක්ක ඉන්න කාලය දෙගුණයකින් වැඩි කළා ඒගොල්ලෝ වෙනුවෙන් කරපු වියදම් දෙගුණයකින් බය නැතුව අඩු කරන්න. ඔබේ දරුවෝ හොඳ තැනකට යයි කියලා කියනවා. Right, okay. හරි මේ ඒත් එක්කම මේ FB එකට ආපු පෝස්ට් එකක් මේකේ මේ කවුද මේකේ ඌ එකේ ඉන්න මන්ද කියලා හොයන්න බෑ. සමහර ඒවා තියෙන ඒ වගේ ඒවා. නම් ගම් නැති ඒවා තියෙන්නේ. ඒත් මේ ළමයි ගැනමයි. හරි. මේ වගේ වෙලාවට මේවා කියන්න ඕනේ මොකද මේ වෙලාවට ඉතින් ගොඩක් එළියට බහලා වැඩට හරි මේ යන්නේ. ළමයි? නෑ වැඩට යන්නේ ළමයි තාත්තලාද කියලා බලනවනේ. මේ තාත්තා කෙනෙක් ඉන්න ඕන මොකද ටීවී එකක් බලාගෙන. ඔන්න පොඩි කොල්ලෙක් ඉන්න චූටි කොල්ලෙක් ලස්සන කොල්ල පැටි. හරි. මේ කොළු පැටි ඇවිල්ලා පුටුව උඩ පනිනවා පල්ටි ගහනවා. තාත්ති කියනවා. අනේ පුතා මේ සෙල්ලම් කරන්න මේ කතා කරන්න. සෙල්ලම් කරන්න කතාවට අල්ලගන්න පොඩි අයට තියෙනවනේ ඒගොල්ලෝ වෙනම ලෝකයක්. තාත්ති ගාලා දැන්. පුටුවේ පෙරලෙනවා උඩ පනිනවා. තාත්ති තනිකරම ටීවී එකේ ඉන්නේ. තාත්ති කියනවා මේ අනේ පුතා දැන් බෑ. පස්සේ පුතා දැන් බෑ. පොඩි එකා හිමීට බැහැලා යනවා. හරි. ඊට පස්සේ ඔන්න තාත්ති මොකද්ද වාහනේ මොකද්ද එකක් ගලවගෙන මොකද්ද කර ඉන්නවා. පොඩි එකා බෝලෙකුත් අරන් ඇවිල්ලා ගහනවා. ගැව්ව පාර බොනට් එකට වැදිලා බොනට් එක පාත් වෙලා තාත්තිගේ ඔළුවේ තැපෙනවා. තාත්ති කේන්තිත් යනවා. ඒ පොඩි එකාට ඉතින් ඕවා වගන්නේ තාත්ති ගන්නවා. අයියෝ පුතා දැන් බෑ පස්සේ පුතා දැන් බෑ. පොඩි එකා බෝලෙත් තරන් යනවා. තාත්තා කම්පියුටරේ ගජරාමෙට මොකද්ද වැඩක්? මොකද්දෝ බලනවා. තාත්ති අයියෝ පුතා දැන් බෑ පුතා පස්සේ. තාත්ති කියනවා. ඊට පස්සේ පෙන්නනවා ඊට අවුරුදු ගානකට පස්සේ කොල්ලට අවුරුදු 20ක් විතර. හරි, okay. පුතා කොහෙද යන්න හදනවා? තාත්ති ඇවිල්ලා පුතා අනේ තාත්ති දැන් බෑ තාත්ති පස්සේ ඔන්නෝක ලෑස්තිලා ඉන්න මග එනවා මේ ඔබේ තාත්ති මේ ඔබේ අවධානය පිණිසයි තාත්ති මේ ඔබේ අවධානය පිණිසයි තාත්ති මේ පොඩි අයට විභාග වලට දෙනවා මේ නිර්මාණාත්මකව ලියන්න දෙබස්. ඔන්න දැන් එහෙම එකක් තියෙනවා මලක් තියෙනවා. හරි.
ලස්සන මේ මැස්සෙක් ඉන්නවා. ඕකේ. හරි මේ මැස්ස දැන් කතා කරනවා. හරි ඕකේ. දැන් දාලා තියෙන මේ මැස්සාගේ දෙබස අපි ලියන්න ඕනේ. පොඩි එකනා ලියලා තියෙනවා. හරි හරි. මේ මැස්ස අහනවා. මල මං ඔයාගෙන් පැණි බොන්නද? මේ මැස්ස අහනවා. එතන මල කියනවා මොකක්? කම්සි පැණි බොන්නද හදන්නේ? ළමයාගේ දෙබසද? ළමයාගේ දෙබස. එතකොට මේ මැස්ස අහනවා. ඇයි මොකද මට පැණි බොන්න බැරිද? මේ ගෝලු ලෑනේ ඔතන. මල කියනවා බෑ. අනේ යන අපිට තව මල් තියෙනවා. එතකොට මල කියනවා ඉතින් යනවා. බමර කියනවා බමර නෙවෙයි මේ මැස්ස. මං තමුත් එක තරහයි. මල කියනවා තරහලා යනවා. කිසිම සංගීතයක් නැහැ. ඇත්ත සීන් එකක්ද? ඕ මේ ලියලා තියෙන පොල් ගෙඩි අකුරු වල කිසිම සංහිඳියාවක් නැහැ. ළමයි මේ හිතන විදිය. මේ අපර අල්ලපු ගෙදරට බල්ලෙක් ගෙන හැල්ලා ඒකගේ වැඩේ ඔයා කියන නිින්දක් නෑ දැන් දවස් 2-3ක් තිස්සේ බුරනවා පුරනවානේ අර මේක ප්‍රැක්ටිස් වෙන්න වගේ බුරන මම අද උදේ කියලා කතා කරා ඉතින් ඒ මිනිස්සු මේ අලුතෙන් ඇවිල්ලා ඉන්නේ මේ අපේ මේ ස්කීම් එකට අදහසකුත් නෑ මේ කොහොමද හැසිරෙන්න ඕනේ මං කොහලු තමසලා බල්ලා වැඩේම බුරන එකනේ මම අහනවා ඉතින් බුරන්න නැතුව සෙට් කපි කියන්නේ ඒකනේ බලන්න ඉතින් අපේ මේ අසල් වෙච්ච ඉතින් කොහමද නේ රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද අපි සුපර් මූන් බලන්න හිටියා වැහි දෙහිව අහලා තියෙනවා සුපර් මූන් ලොකුද ඒ වෙන රටවල් වලට මේක වෙන්නලා තියෙනවනේ නේද අපිට වැහි බලාකුළු වගේක් ආවනේ පිට නම් අනේ වැහි දෙවිව අහන එක තමයි නේම කොහොමද සුපර් මූන් ලොකුද එනවා සවුත් වැඩ නේද මං හිතන්නේ 2030 ගණන් වෙනකම් බලන් ඉන්නද කොහෙද වෙනව? ගණන්ම දැන් බලන් හිටියනේ බලන්න නේද? 2030 ගණක් වෙනකම් බලන් හිටහලකෝ දැන් සුපර් මූන් බලන්න. ඊට වඩා නේද සුපර් මෑන් බලන්න. ෆිල්ම් එක කියලා. මේ මට සින්දුවක් මතක් වුණා. But ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි මට සින්දුව මතක් වුණේ මේ ජලගාස්තු වැඩි කරන එක ඇවිල්ලා ආපහු ගිය එක මතක් වුණා. ඔබමයි අරන් ඇවිල්ලා ඔබමයි අරන් යන්නේ. වැට්ට කරන් ආව අරන් ගියා ආය අරන් ආවා. ඒ වගේ ජලගාස්තු කරේ නේද ආයිපා. අනේ ආයිපා. නානක සීමා කරන්නලා සෑහෙන කාලයකට අඩු කරන්න වෙනවා දාලේක පාන. කෙල්ලොන්ට නම් ප්‍රශ්නයක් නැහැ. නාන අඩුයිනේ. ඒ හින්දා ඒක බේරෙනවා. රයිට්. එතකොට දැන් අපි කතා කරා පැස් දැන් මේ බජට් එකත් එක තමයි මේව ගැන කතා කරන්නේ පුංචි කාරණා අපි සල්ලි ගැන සල්ලි තමයි අපේ අභියෝගය දැන් ෆයිනෑන්ස් අපිට අභියෝගයක් වෙනවා ඒක පේනවනේ මට දොස් කියන්න එපා මේකට මගේ ප්‍රශ්නයක් නෙවෙයි ඔව් පේන දෙන්නේ කියන්නේ එතකොට මේ ලෝකේ පුරා කරපු සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා පැස් ඇත්තටම ප්‍රශ්නේ අපි ගාව අවශ්‍ය ප්‍රමාණයට සල්ලි නැතිකමම නෙවෙයි මේක එක එක්කෙනාගේ පඩි තමන්ගේ පඩිත් එක්ක කියලා මැනලා බලන්න යන්න එපා. හරි. එක එක්කෙනාගේ පඩියට සාපේක්ෂයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න. වියදමත් ඒකට සාපේක්ෂයි. ඔව්. 50000 ගන්න මිනිසෙකුට තියෙන 1000 2000 ප්‍රශ්න නම් ලක්ෂ 10ක් 15ක් හොයනකොට තියෙන්නේ ඒ ලක්ෂ ගණන් වල ප්‍රශ්න තමයි. එහෙම තමයි හැටි. එහෙම තමයි සමාජගත වෙලා තියෙන්නේ. එක එක්කෙනාගේ ප්‍රශ්න හම්බ කරන පඩියට සාපේක්ෂවයි ප්‍රශ්නේ ඉන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අර කිව්වා වගේ අපි ගාව අවශ්‍ය ප්‍රමාණයට සල්ලි නැතිකම නෙවෙයි කියන එක සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒක අපේ බජට් එකනොත් හොයාගෙන වගේ. සල්ලි ලැබිච්ච ගමන් අපි වියදම් කරනවා. මං කියන දේවල් වලට විරුද්ධ නම් අපේ Facebook එකට ලියන්න පුළුවන්, SMS ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, එනකොට ගන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? සල්ලි ලැබිච්ච ගමන් අපි වියදම් කරන ඕන එකට වියදම් කරනවා. ඕක නැද්ද කියලා කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට අපි ගාව අවශ්‍ය ප්‍රමාණයට සල්ලි තියෙනවා. නමුත් සල්ලි අතට ලැබුණ ගමන්ම ඒක වියදම් කරන විදිය ගැන අපිට ප්ලෑන් එකක් නැහැ. සල්ලි තියෙනවා. ප්ලෑන් එකක් නැහැ. ඕක තමයි පළවෙනිම ප්‍රශ්නය. එතකොට ප්ලෑන් එකක් තියෙන්න ඕන. මුලින්ම කරන්න ඕනේ ප්ලෑන් එකක් හදන්න ටාගට් එකක් ගහගන්න එපා. සමහර මේකට ටාගට් කියනවා. සමහර සිංහලෙන් මේකට අරමුණු කියනවා. සමහර දෙනා මගේ ගෝල් එක ඇවිල්ලා එහෙම කියනවා. ෆුට්බෝල් ගහන අයම නෙමෙයි සමහරටත් ගෝල් තියෙනවා. චූටි ගෝල්ස් පොඩි ඒවා. මේ මාසේ මං රුපියල් 4000ක් ඉතුරු කරනවා. පොඩි එකෙන් පටන් ගන්නකො. 4000කින්? ඔව්. 5000කින් පටන් ගන්නකො. පොඩ්ඩක්
අසීරු ටාගට් එකකට යන්කෝ 5000ක් ඉතුරු කරනවා මේ මගේ හොඳ ටාගට් එකක්. yes එහෙම ඉස්සෙල්ලා හිතට කියා ගන්න එපා. නැත්තම් කියනවා මාස 3න් කොහොම හරි 25000ක් ඉතුරු කරනවා account එකේ. ගන්න නැහැ සල්ලි. නැත්තම් කොහොම හරි මාස 6න් ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන ණයතුරුස් ටික පියවනවා. ටාගට් එකකට යනවා ටාගට් එක. එහම ටාගට් හදන්න ඕනේ. right නැත්තම් හිතා ගන්නවා ලොකු ටාගට්ස්. මේ අවුරුද්ද ඉවරනකොට මගේ තියෙන ණය ටික මං ඉවර කරගන්න. දැන් මාස 3න් මේක කරනවා කොහම ඔබට සමහර වියදම් කපා හරින්න වෙනවා. yes ඒවා අල්ලන් ඉන්න වෙනවා. පාටි දානවා අඩු කරගන්න වෙනවා. යාළුවෝ හම්බෙන එක නවත්තන්න වෙනවා. හැබැයි අමතක කරන්න එපා. මාස 3කට දවස් 90කට ඊට පස්සේ ඔබට දැනෙන නිදහස ණයතුරුස් ටික අඩු වුණොත් එහෙම ඔබට දැනෙන නිදහස ඒ දවස් 90 වගේද? ඒකනේ නේ. ඔය ඔන්න දැන් ඔය දෙවෙනි කාරණාව. අනිත් එක තමයි දැන් අපි දැන් පුරුදු වෙනවා ක්‍රෙඩිට් කාඩ් වලින් ඩෙබිට් කාඩ් වලින් වියදම් කරන්න. හොඳයි ලේසි මාර ලේසියක් නේ. සල්ලි ගෙනියන්න ඕනේ නැහැ මිටි ගන්න. හැබැයි ඔබ මහා නිස්කාරණ වියදම්කාරයෙක් නම් යෝජනා කරනවා ඔබට කාඩ් වලින් නෙමෙයි කෑෂ් අතේ තියාගන්න. සල්ලි කොළ අතේ තියාගන්න. හරි. ගෙවනකොට සල්ලි කොළ වලින් ගෙවන්න. එතකොට ඔබට දෙපාර තුන්පාර ගෙවනකොට ගැනලා ඔබට තේරෙනවා මගේ අම්මා බර ගානක් වියදම යනවා නේද මේ 10 කොළ හොගාලා පනිනවා නේද එළියට පන්තියේ කොළ පනිනවා නේද කියලා දැනෙනකොට තේරෙනවා රුපියල් 10000ක් 500 කොළ වලින් ගණනකොට ඔබට හොඳට ප්‍රගණ්ඩාස්තිය දක්වාම ඇට මිදුළු වලටම ඔබට තේරෙනවා ඔබ වියදම් කරනවා කියලා. ඒක නම් ඇත්ත. කාඩ් එකෙන් උලලා දාගත්තාම ඔබට කොච්චර ඉලුවද කියලා ඉතර 7-10ක් ගියා වගේ. හරිද පේන්නේ නැහැනේ කොහොමවත්. සල්ලි පේන්නේ නැහැ යනවා. කෑෂ් අතේ තියාගෙන එතකොට සල්ලි මෙහෙම යනවා පේනවා. ඔන්න වියදම් පාලනය කරගෙන ක්‍රමය. රයිට්. තව ඒවා තියෙනවා. තව ලස්සන ඒවා තියෙනවා. ඒවත් අපි කියනවා. මං හිතනවා මේ නිකන් ජෝක් එකක් දානට වඩා දැන් නිකන් එනම ජෝක් එකක් වගේ නේ අපි නැත්තම්. මමත් ඒ අතර ගෝල් එකක් හිතාගත්තා කරන්න ඕන එක. මෙන් අස්වෙන්නවත්ද? නෑ මේ අවුරුද්ද ඉවර වෙන කලින් මම ප්ලේන් එකක් ගන්න. උරට සල්ලි නාස්ති කරන්න ඕනේ නෑ නේද අර? ප්ලේන් එකක් ගන්න. yes definitely. මම දැක්කා මේ කොටුවේ තියෙනවා 250යි 300යි චූටිය. අනිවාර්යයි. ඕනේ වක් ගන්න ගන්න. 600 ආන වොයිස් එකක් කරා. ඇත්තටම මට මේ තාම මගේ හිතේ නිතර වැඩ කරන දෙයක් තියෙනවා. මොකද්ද? පහුගිය දවස්වල සුපර් මූන්. සාමාන්‍යයෙන් පේනවට වඩා අතිවිශාල හඳක් බලන්න අපි බලාපොරොත්තු හිටපු අවස්ථාව වැහි වලාකුළු මුළු රට පුරා පැතිරීම නිසා අපිට මගහැරී ගියා ඒක. මගහැරලා ගියා. නමුත් ලෝකේ ගොඩාක් තැන්වල මේ සුපර් මූන් එක්ක ඒගොල්ලන්ගේ රටේ තියෙන රට නියෝජනය කරන සමහර සලකුණු තියෙනවා. ඔව් තියෙනවා. දැන් අපි ගත්තොත් ඇමරිකාවේ අපි ගත්තොත් ලිබර්ටි කුළුණ. අපි ප්‍රංශයේ ගත්තොත් අයිෆල් ටවර් එක. එතකොට ඉන්දියාවේ ගත්තොත් තාජ් මහල්. මේ වගේ හරි ලස්සන තැන් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ සුපර් මූන් කොහොමද තිබුණේ කියලා හරි ලස්සන ෆොටෝස් ෂෙයා වෙලා තිබුණා දිගට හරහාට. නමුත් අපේ රටේ අර වෙහි බලාකුළු නිසා ඒක අපේ රටේ ඉතින් එහෙම කියලා මොකක් එක්කද අපි ගන්නෙ? අපේ ගෙදරත් එක්ක තමයි නේද අර. බජට් එක කියවන එකත්. සුපර්. ඊට පස්සේ අර වෙහි බලාකුළු වලින් බලන්න වැරුණා. මම ආසම පෝස්ට් එක තමයි වෙහි දෙවියෝ එලා අහනවා. සුපර් මූන් ලොකුද? මට නම් ඒක හරිම හෘදේ වස්තුවට බොහොම දැනෙන වේදනාත්මක අදහසක්. අනේ බවලේ.